guys සුබ දවසක් අද මේ අපේ වැකුම් ක්ලීනර් එකේ මේ වැඩ කරන්න නැතුව ගියා. ඉතින් අලුත් එකක් මෝටරේ මාරු කරන්න කියලා බැලුවේ. පොඩි වීඩියෝ එකකින් ඔයගලන්ට පෙන්නන්න හදන්නේ මම. බලන්න කොහොමද කියලා මම මේක මාරු කරන්නේ. පොඩි වීඩියෝ එකක් ඔයගලන්ට උමනා වෙයි කියලා මම හිතනවා. ඉතින් ඒ නිසා තමයි පොඩි වීඩියෝ එකක් ඔයගලන්ට දෙන්න හැදුවේ. මම දැන් මේකේ මේ කැලේ ටික පොඩ්ඩක් ගලව ගත්තා. තව අපිට එන වගේක් තියෙනවා මේ සිදුරු ටිකේ ඒ ටික ගලව ගන්න මේ ආයුධයෙන් තමයි මේක ගලව ගන්න තියෙන්නේ. අපි ගලවගෙන ඉස්සරහට ගිහලා බලමු. ගයිස් දැන් මම මේක ගලව ගත්තට පස්සේ මේ විදිහට තමයි තියෙන්නේ. මේ මෝටරේ තමයි මාරු කරන්න ඕනේ. අපි ඒ ටිකත් ගලවගෙන බලමු. මේක තමයි දැන් මෝටරේ මම ගලව ගත්තා. මේ මෙතන තියෙන පොඩි බ්‍රෂ් දෙකක්, ඒ කියන්නේ කාබන් බ්‍රෂ් දෙකක්. ඒ දෙක ගෙවිලා තියෙන්නේ. මේ දෙක දැම්මම හරි ආම්චරකින් බුත් ගැටලුවක් නැහැ. ඒත් මේගොල්ලෝ මට ගෙනල්ලා දුන්නා මෝටරේම අලුතෙන් දාලා දෙන්න කියලා. මේ ඉතින් මේ අලුත්ම මෝටරයක් දාන්න හදන්නේ. මේ තියෙන අලුතෙන් ගෙන ආපු මෝටර එක මේ જાතියෙම එකක් තමයි ගෙනල්ලා තියෙන්නේ. අපි බලමු අලුත් මෝටරේ දාලා. guys මේකේ බ්‍රෂ් දෙකේ කනෙක්ටර් දෙක ඉන්නේ මෙතෙන්ට කනෙක්ට් කරන්න වයර් දෙක. ඒක එකට දැම්මම පස්සේ වැඩේ හරි. අපි හයි කරගෙන ප්ලග් කරලා බලමු. හරි මම දැන් මේක හදාගෙන ඉවරයි. හයි කරගත්ත කෑලි ටික ඔක්කොම මම දැන් මේක ප්ලග් කරගෙන තියෙන්නේ. අපි ඔන් කරලා බලමු. ඕකේ හරි වැඩේ න. ඕගලන්ගෙත් මේවා ගෙදර කැඩලා තියෙනවා නම් විසි කරන්න එපා, හදාගන්න පුළුවන්. නැත්තම් ලොකු ගාණක් දෙන්න ඕනේ අලුතෙන් ගන්න ගියොත්. ඉතින් මේක හොඳ වීඩියෝ එකක් වෙයි කියලා හිතනවා ඕගලන්ට. එහෙනම් ජය වේවා. බොහොම ස්තුතියි.